ඔන්න ඔබ හැමෝටම මෙන්න මේ වගේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් දේශීය ආදායම් පොත් දෙපාර්තමේන්තුවෙන් ගෙදරටම ලැබිලා ඇති. මේක ලැබුණා කියලා කියන්නේ මම අර කලිනුත් කිව්වා වගේ ඔබට දැන් ටැක්ස් එක සෙල්ලම් කරන්න නම් වෙන්නේ නැහැ. ගොඩක් අය අපිට කතා කරලා කියනවා මට මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මට ආදායමක් නැහැ. ඉතින් මොකද කරන්නේ මේකට? ඔබට ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් අතට ලැබුණා කියලා කියන්නේ ඔබ අනිවාර්යයෙන් දැන් ටැක්ස් වල ලියාපදිංචි වෙච්ච පුද්ගලෙක්. ඔබට ආදායමක් තිබුණත් නැතත් දැන් ඔබ අනිවාර්යයෙන්ම දේශීය ආදායම් පොත් දෙපාර්තමේන්තුවට ඔබගේ ඇනුවල් ටැක්ස් රිටර්න් එක බාර දෙන එක අනිවාර්ය කාරණාවක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඔබ මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එක අතරනම් බැලුවොත් එහෙනම් මෙන්න මෙතන උඩ අයිනේ දාලා තිනවා ටින් නම්බර් කියලා නම්බර් එකක්. ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් කියලා කියන්නේ මෙන්න මේ නම්බර් එකටම තමයි. එහෙම නැත්නම් කෙටියෙන් අපි මේකට කියනවා ටින් නම්බර් එක කියලා. ඉතින් මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එක ඔබට ලැබෙන්න හේතුව තමයි මේක තමයි ඔබගේ 2024-25 කියන තක්සේරු වර්ෂයට අදාළ ඔබගේ අවසාන ආදායම් පොදු ගෙවීමේ පත්‍රිකාව තමයි මේ ඔබට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ තක්සේරු වර්ෂය ඇතුළත ඔබට ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් නැත්නම් ඔබ මොකද කරන්නේ? ඉතින් ගොඩක් අය හිතනවා එහෙම නැත්නම් මේ ස්ලිප් එක පාඩුවේ අතහැරලා දාලා නිකන් ඉන්න පුළුවන් වෙයි කියලා. නෑ ඔබට එහෙම ඉන්න හැකියාවක් නෑ. එහෙම හිටියොත් ඔබට අනිවාර්යයෙන්ම මේකට අදාළ දඩ මුදලකුත් ගෙවන්න වෙනවා. ඉතින් ඔබට ආදායමක් නැත්නම් ඊට අදාළ ටැක්ස් රිටර්න් එක ඔබ මේ එන නොවැම්බර් 30ට කලින් බාර දෙන්න ඕන දේශීය ආදායම් පොත් දෙපාර්තමේන්තුවට. ඉතින් ඔබට මේකට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මේ ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගැන ඔබට තව වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මේ පල්ලෑ දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔබට ඇමතුමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් යොමු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සංකීර්ණ බදු ගැටලු ඉතාම සරල කරලා කියලා දෙන්න අපි සූදානම්. මම දිල්ෂාන් මොරායිස්.